හායි යාළුවනේ. සුබ දවසක්. මේ අපේ අලුත් YouTube channel එක. ඉතින් මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් යනවා එක දෙයක් ගැන. ඒක ස්මාර්ට් ෆෝන් එකට සම්බන්ධව. ඒ හැමෝම දන්නවා. ඉතින් මේක මේ අලුතෙන් ආපු එඩිෂන් එක. ඒක තමා දැනට ඇවිල්ලා තියෙන Infinix ලගේ Note 60 Pro එක. මේක ඇවිල්ලා black edition එක. මේ සාමාන්‍යයෙන් මේක කඩේ එකපාරම ගන්න නැහැ. මේක ප්‍රී ඕඩර් කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මේකේ එනවා versions දෙකක් නෙමෙයි තුනක් වෙනවා. ultra version එකකුත් වෙනවා, තව version එකකුත් වෙනවා. ඊට අමතරව මේක මේ black box එකේ එන limited edition එකක්. ඉතින් මේක ගැන තමයි unboxing video එක මම අද කරන්නේ. මේකේ details ටික මම ඕගොල්ලන්ට පස්සේ next video එකේ upload කරන්න. මොකද මේක අපි unboxing video එකකින්ද මොකද අපිත් experience එකක් ගන්න ඕනේ අලුතින් එන ෆෝන් එක ගැන. ඒ නිසා අපිත් අරගත්ත ෆෝන් එක. ඉතින් කොහොමද කියලා බලන්න තමයි මේ අපි හදන්නේ. එහෙනම් එක දෙමු unboxing video එක. එහෙනම් අපි unboxing video එකට යමු. මම ඉස්සෙල්ලාම පොඩ්ඩක් ෆෝන් එක ගැන කියන්න. ෆෝන් එක මේ box එක ගැන ඒක ටිකක් බරයි එතනම. අමුතරව මේකේ මතේ මේක Infinix කියලා ගහලා තියෙනවා. Note Pro එක සාමාන්‍යයෙන් ගහලා තියෙනවා. මේක අපි හරි ස්පෙෂල් ලුක් එකක් තියෙන අතරම කියනවා නම් ලස්සනයි. මේකේ පිටිපස්සට අපි ගියොත් මේකේ තියෙනවා ගහලා Note 60 Pro Snapdragon 7 Gen 4 කියලා ගහලා තියෙනවා. 5G performance තියෙනවා කියලා තියෙනවා. ඇක්ටිව් මෙට්‍රික් ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා කියන. ඇත්තටම ඒක අලුතෙන් ආපු version එක මම දන්නේ නැහැ. අලුතෙන් ඇවිල්ලා තියෙන විදිහට ගහලා තියෙන. ඉතින් පිටිපස්සේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ විශේෂම තියෙන 90 watt මතනේ ඇඩැප්ටර් එක 6500 mAh බැටරි එකක් තියෙනවා. ඇත්තටම මේකේ බැටරි කැපැසිටි එක නම් ගැන කතා කරොත් ගොඩක් වැඩි. මම හිතන්නේ 6500 කියන්නේ මම හිතන්නේ ගොඩක් යූස් කරන්න පුළුවන්. බලමු කොහොමද කියලා. මාරු ෆීලින් එකක් දැනෙන්නේ. මේක නිකන් හරි මේක නිකන් අමුතු මෙටීරියල් මට තේරෙන්නේ නැහැ කියන්නේ මොනවද කියලා. හරිම මාර මේ බොක්සින් එක හරිම මේ හරි ක්වොලිටි මෙටීරියල් එකක් තියෙන්නේ. මාර මේ ඩිසයින් එකකට ගහලා තියෙනවා. මේ මාර විදිහට වියදම් කරලා තියෙනවා මේ බොක්ස් එකම ගන්න. බලමු ඇතුලේ කොහොම වුණා තියෙන්නේ කියලා. box එක කරගමු. මාරු wow itu ini spesial ini ini kita mau wow nice කියන්නේ මාරු අමුතු feeling එකක් කවදාවත් මේ box එක open කරලා නැති නිසා මේ gift box එකක් වගේ ඇත්තටම මම පේන ඇති card එකක් තියෙනවා card එක ඒගොල්ලන්ගේ design එක දාලා ලෝගෝ එක දාලා තියෙන card එක තියෙනවා අපේ ෆෝන් එක මම හිතන්නේ තියෙන්නේ ෆෝන් එක තමයි තියෙන්නේ ෆෝන් එක මම බැරි ෆෝන් එක පොඩක් පැත්තකින් තියාගමු අම්තරම් වල මේක තියෙන්නේ තව ඉස්සනකොට මේක තව ඉස්සන උඩට මම ගන්න බෑග් ගන්න එහෙනම් ගන්න බෑ මේක උඩට ඉස්සෙනවා එතන තියෙන ලොක් එකක් වගේ
මාරයිද ෆිනිසින් එකත්ම මරටම තියෙනවා ලුක් එක මාරු ඩිසයින් කොලිටිකින් අදල තියෙනවා මෙතන තියෙනවා මත USB චාර්ජින් කේබල් එක තියෙන්නේ ටයිප් එක ටයිප් චාර්ජින් කේබල් එක ඉට අමතරව සමිබා එක බරයි ටිකක් මේක වයල්ලස් චාර්ජින් ඩොක් එක මීටිය බරයි කරගමු ඉළඟට සිමිල් ටූල් එක තියෙනවා තන්තන පේදකයි ටිකයි ටෙම්පට ගලාස් එකක් දීලා තියෙන ගොල්ලා ඇතන හොඳ ටෙම්පට ගලාස් එකක් දෙන එකත් ටෙම්පට ගලාස් එක දීලා තියෙනවා බැක්කාව එකක් දීලා තියෙනවා ගොඩක් හොඳ බැක්කාව එක බලන් බැක්කාව එක මොකක්ද ප්ලාස්ටික් වගේ ප්ලාස්ටික් වුණා ටිකක් මේක ප්ලාස්ටික් වුණා ටිකක් අබ ප්ලාස්ටික් වගේ හරියයි ඩැමේජ් නැහැ මං හිතන්නේ මැග්නටික් ෆීල්ඩ් එකකුත් තියෙනවා බලමු නිකන් මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා ඒකේ මම බලේ එකක් තියෙනවා නේද කෙලිම මැග්නට් සිස්ටම් එක හදලා තියෙන්නේ ටිකක් තැන් කරගමු තාමතරව චාර්ජින් ඩොක් එක තියෙනවා ඉන්ෆිනික්ස් ලගේ 100 වොට් එකක් එතන හොඳ චාර්ජින් පවර්ෆුල් එකක් ඇති මේකේ මම ඒ ටික තමයි තියෙන්නේ තමතර නම් වෙන මොකුත් නැහැ right මෙන්න ෆෝන් එක අපි ගත්ත එළියට බලන්න බලමු wow මාර ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ වේට් එකත් ගොඩක් අඩුයි ගොඩක්ම අඩුයි ඩිසයින් එක මරුවටම ඩිසයින් කරලා තියෙනවා මේ බලන්න ලස්සනයි අතන ලස්සනයි ප්‍රීමියම් ලුක් එකක් කියන තියෙනවා මේකේ බම්ප් එකක් තීමට තියෙනවා කැමරාස් වල ඊපස් බලුවත් මේකත් ඒ වගේමයි උඩ තියෙනවා සවුන්ඩ් බයි JBL කියලා දැන් පේන ඇති හරියටම අපි මේක ඔන් කරලා බලමු කොහොමද කියලා මේ දෙකෙන් තියෙන මේක ඇන්ටනා බෑන්ඩ්ස් නම් ගොඩක් තියෙනවා 1 2 3යි මේක 8ක් තියෙනවා 4යි 5යි 6යි 7යි 8යි 9යි ඇන්ටනා බෑන්ඩ්ස් 9ක් තියෙනවා ඒ කියන්නේ සිග්නල් හොඳටම මේකට ගන්නවා ඒ කියන්නේ හොඳම සිග්නල් විදිහට අරගෙන මෙයා ගොඩක් දුරට ඉස්සරහට පර්ෆෝමන්ස් එක දෙන්න බලනවා ඒ කියන්නේ හොඳ ෆීලිං එකක් ඇති මේ ෆෝන් එකේ තැන්ක අපි අලුතින් ආපු ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එක බලුවට අපි ඒක සෙටප් කරගෙන ඊළඟට බලමු ඉස්සරහට කොහොමද ඒක ෆෝන් එකේ ඉස්සර වැඩ කැරි කොහොමද කියලා දැන් තමයි මොකද අන්බොක්සින් විතරයි කරේ ඔන් කළා බලුවා ප්‍රශ්න නැහැ එතකොට අපි ඉස්සරහට ගේන්නම් ඊළඟ වීඩියෝස් වල කොහොමද මේ ෆෝන් එකේ එක්ස්පීරියන්ස් එක අරගෙන කොයි විදිහටද මේකේ පර්ෆෝමන්ස් දෙන්නේ කියලා ඉස්සරහට එන වීඩියෝ එකේදී අපි බලමු එතකන් ජය වේවා